නම් අස් කරලා ඉවරයි. සත්තුන්ට කන්න ටිකකුත් දුන්නා ඒකම. කූඩු අස් කරලා දාන්න කියලා වැළුවේ මචං අද. කූඩුව පොඩ්ඩක් මේ දැන් ටික දවසකින් අස් කරේ නෑ පොඩ්ඩක් සවුත් වෙලා තියෙන්නේ. අද ගෙදර ඉන්න දවසේ ඉන්න මේ කූඩු අස් කරලා දාන්න කියලා වැළුවේ. කූඩු අස් කරලා භූමි තෙල් ටිකක් එහෙම ස්ප්‍රේ කරලා ලත්තකුත් හොයාගෙන මේ පොඩ්ඩක් පුච්චලා දාමු බක්කි ටික එහෙම. එතකොට හොඳයි මචං මේ ඔය තියෙන විස බීජ අරවා මේවා මේ භූමි තෙල් වලට එහෙම නැති වෙලා යනවා ගොඩක් කියලා. හරි මචං එහෙනම් සත්තු ටික එළියට දාලා කූඩු අස් කරලා දාමු. ඩ කූඩුව නම් අස් කරලා ඉවරයි මචං. ඔක්කොම ටික අස් කරා මේ දැන් තියෙන පොල් කොලේ පොඩ්ඩක් අවුලලා මේ බක්කිය අස්සේ පොඩ්ඩක් මේ පුච්චලා අර විස බීජ නාශක එකක් ගෙනත් තියෙනවා ඒක ස්ප්‍රේ කරලා දාන්න. ඊට පස්සේ සත්තු ටික දැම්ම හැකි අවුලන්නේ. භූමි තෙල් බැලුවා භූමි තෙල් තිබ්බේ නෑ මේ අර කලින් ගෙනාපු විස බීජ නාශක එකක් තියෙනවා කොටුවට ගහන්න. ඒක තියෙනවා ඒකව ගහලා දානවා. පුතුවත් මෙහෙම බක්කි නම් පිච්චුව තියමත් ඔහොම පොඩ පුච්චලා දානවා මචං. කෝකටත් හොඳයි. ස්ප්‍රේ එකත් හදාගෙන තියෙන්නේ. ඒකත් ගහලා දාන්න තියෙනවා. ඒකත් ගහලා දාලා මේ ඊට පස්සේ සත්තු ටිකට කූඩු ඇරියා නම් ඇතුළට එන්න වැඩේ හරි. ලෙඩ එහෙම එනවා මේ පොඩ්ඩක් අඩු වෙනවා මචං. මෙහෙම කූඩු එහෙම අස් කරලා මේ පොඩ්ඩක් හොඳට තියාගෙන ඉද්දි නැත්තම් ගොඩක් ලෙඩ එන්න බලනවා. ලෙඩ එන්නේ නෑමයි කියන්න බෑ ලෙඩ එනවා. ඒ වුණාට අර එනවා ගොඩක් එනවට වඩා ටිකක් හරි අඩු වෙනවා මේ මෙහෙම කූඩු අස් කරලා පොඩ්ඩක් හරි මේ ගහලා මේ හොඳට තියාගත්තාම. දැන් කූඩුව නම් අස් කරලා ඉවරයි. සත්තුන්ට කන්න ටිකකුත් දුන්නා ඒකම. කූඩුව වැඩ ටික නෑ ඉවරයි. අවුලක් නෑ දැන්. සත්තු ටික අරින්න සත්තු නම් අඩුයි දැන් ටිකක් දුන්නා. දැන් ගොඩක් නැහැ. ඉතින් දෙච්චර අවුලක් නැහැ. ටික දෙනා ඉන්නේ නැහැ. සත්තු ගොඩක් නැති ඉන්න මේ දැන් කෑම වලටත් එච්චර වියදමක් යන්නේ නැහැ. ඉක්මනට බෝ කරගන්න පුළුවන් ආයෙ සත්තු ටික. කෑම හොඳට දෙද්දි මේ ඉක්මනට සත්තු බිත්තර දාලා පැටව මුරයක් ගත්තා. කූඩුවත් අස් කරලා තියෙන හින්දා දැන් පැටව මුරයක් ගත්තොත් එන පැටවුන්ට එහෙම ලොකුවට ලෙඩක් එහෙම හැදෙන්නේ නැහැ. හොඳට හැදෙනවා පැටව ටික. ඉන්න මේ පැටව මුරයක් ගන්නවා දැන්.
ඉක්මනට හොඳට කණ්ඩ ටිකක් දීලා විටමින් ටිකක් එහෙම දුන්නාම ඉක්මනට බිත්තර දානවා සත්තු ටික. ඒකත් හොඳට ඉඳ තියනවානේ. ඒකෙන් දවුලන්නේ. සත්තු ටික නම් කාලේ ඉවරයි මචං. මේ සත්තු කාලේ වුණාට පස්සේ මේ කෑම් බකට් ටික අයින් කරලා දාන්න ඕනේ මචං කොටුවේ. මේ කෑම් බකට් තිබ්බහම ඕකට ආයෙ මුන් බෙටි ගහලා ඊට පස්සේ ආයෙ කණ්ඩ දෙද්දි කෑම එක්ක බෙටි එහෙම කලවම් වුණාම ලෙඩ එහෙම හැදෙනවා. මේ කාලේ වුණාට පස්සේ කෑම බකට් ටික එහෙම මේ අහක් කරලා වතුර බෝතලේ එහෙම අහක් කරලා තියන්න ඕනේ. ඊට පස්සේ ආයෙ කන වෙලාවට තමයි මේ කෑම් බකට් ටික අරගෙන කණ්ඩ ටික දාලා වතුර එක ආයෙ තියන්න ඕනේ. ඔය වතුර එක එහෙම හැම වෙලේම කොටුවේ තියලා තිබ්බහම පරයින්ගේ පිහාටු බෙටි ඩස්ට් එක එහෙම ගිහිල්ලා මේ වතුර ආයෙ බිව්වහම ලෙඩෙන්න බලනවා. ඒකින්ද ඒවා ටික අහක් කරලා ආයෙ කන්න දෙන වෙලාවට තමයි ආයෙ තියන්න ඕනේ කෑම් බකටුයි වතුරයි. මචං එහෙනම් කූඩුවත් තස් කරලා ඉවරයි දැන් කණ්ඩක් දුන්නා. එහෙනම් ආයෙ වීඩියෝ එකකින් සෙට් වෙමු.